තාත්තේ. ඔව්. මම දවස් ගානක ඉඳලා තාත්තත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න හිටියේ. තාත්තා දන්නවනේ මම කිසිම දෙයක් තාත්තලාට නොකිය කරන්නේ නැහැ කියලා. ඔව්. මේකයි තාත්තේ. මං ගෑල් ළමයෙකුට ආදරය කරනවා. ඒක තමයි අපේ ගෑල් ළමයි. තාත්තලාට ගැළපෙනවද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් ඒ ළමයා හොඳට ඉගෙන ගත්ත වැදගත් පවුලක කෙනෙක්. මේකයි. මට තනියෙන් ඔය ගැන තීරණයක් ගන්න බෑ. මොකද තමුන් දන්නවනේ අම්මක් ඉන්නවනේ ගෙදර. ඒ අම්මගේ තහලා මේ වැඩේ හරියට කරෙන්න ඕන වැඩක්. හිතුමනා අපිට වැඩ කරන්න බෑ. තමුන් දන්නවනේ ඒක. මේකයි තාත්තේ. ඒ ගෑල් ළමයා හරි හොඳ කෙනෙක්. ස්කූල් ටීචර් කෙනෙක්. ළමයා තාත්තලාට ගැලපෙනවද නැද්ද මම දන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා තාත්තේ. ඒ ගෑල් ළමයා මට ගැලපෙනවා. හැබැයි තමුන්ට ගැලපෙනවට කමක් නැහැ. අපේ පවුලට ගැලපෙනවද කියන එක බලන්න ඕනේ. හැබැයි තමුන් හොඳින් මතක තියාගන්න ඕනේ. මේ කිසි දෙයක් තමුන්ගේ හිතුමනාපෙට වැඩ කරන්න බෑ. තේරුණානේ? අතින් අතාරින්න කවුෂි. ඇයි අතින් අතාරින්න කියන්නේ? මම කැමති නෑ මගේ අතින් අල්ලනවා. අන්න ටීචර් වෙලා අල්ලගත්තා නම් අල්ලගන්න දෙයි. මං කැමති නෑ කවුරුත් මගේ අතින් අල්ලනවා. තේරුම් ගන්න කවුෂි. මං අල්ලනවට කැමති වෙන්නේ. ඇයි මං එහෙම වෙන්නේ? මට විශේෂයක් නැත. මට මගේ පාඩුවේ ඉන්න වෙන්න කවුෂි.
ඉස්කෝලේ යන්න. මට අද චුට්ටක් සනීප නැහැ. බෙහෙත් ටිකක් ගන්න පාට යන්න හිටියේ. අපි යමුද? යමු. සෙව්. ඇයි උදේට යන අය අවසර නැද්ද? කවුද? ඇයි අර උදේ ගියේ අතේ එල්ලිලා. අනේ සෙව් චුට්ටක් තේරුම් ගන්න. මොනවද තේරුම් ගන්න කියන්නේ? මගේ අය අතර එහෙම සම්බන්ධයක් නැහැ. එතකොට දැන් ඔයා කියන්නේ මම ඇස් දෙකෙන් දැකපු එක බොරු. සෙව්. මාව විශ්වාස කරන්නකෝ. මොනවටද විශ්වාස කරන්නේ මං ඔයාව? මගේ කෞෂි අතර එහෙම සම්බන්ධයක් නැහැ. උදේ හොඳට දැක්කා. අනේ සෙව්. කෞෂිගේ හිතේ එහෙම දෙයක් තිබ්බත් මගේ හිතේ එහෙම දෙයක් නැහැ. මාව විශ්වාස කරන්න. මට ඔයාව නම් විශ්වාස කරන්න තිබ්බා. ඒත් කෞෂි අපි මේ ප්‍රශ්නෙත් මම ඉස්සරහට අපි යන්න. වඩගෙන එයා සම කෑමක්. දුව ඇයි අප්පච්චි? දුව අපි එකත් හොඳයි පොඩක් මෙන් එල්ල වඩි වුණාන දුව මම මේ දවස් ගාන කියන වාට කියන්නේ මොකක්ද අප්පච්චි? දැන් අර දරුවගේ වගේ සම්බන්ධයක් දැන් සෑහෙන කාලයක් යනවනේ ඒ වන්දරේ ළමයා මෙහෙ යනවා එනවත් එක්ක දැන් ওই ජනිත් දරුව මොකක්ද ඒ ගැන කියන්නවද? ජනිත් දැන් නිවාඩුවට ගෙදර යනවා කිව්වා අප්පච්චි. එයා ගිහිල්ලා ගෙදරත් එක්ක කතා කරනවා කිව්වා. කතා කරලා ඇවිල්ලා කියන්නම් කිව්වා. ජනිත් දරුවට කියන්න පුළුවන් තරම් ඉක්මනට මේකට තීරණයක් ගන්න කියලා. මොකද නැත්තම් ගම මිනිස්සුන්ගේ කතන්දර අහන්න වෙනවනේ පුතේ වාට. ඔව් අප්පච්චි. ජනිත් දැන් මේ පාරේ ගෙදර ගියාම කතා කරලා කියන්නම් කිව්වා. එයාට මාත් කිව්වා අප්පච්චි අපි ගැන අහනවා කියලා. එයා එන්නම් කියලාත් කිව්වා අප්පච්චිත් එක්ක කතා කරන්න. අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ නේ පුතේ මේක. ඒගොල්ලන්ගේ දෙමාපියොත් එක්ක අපි මේ ගැන කතා කරගන්න වෙනවනේ. මොනවා කරන්නත් අපි හරි තීරණයක් ගන්න ඕනේ. ඒක තමයි අප්පච්චි තියෙන ලොකුම ප්‍රශ්නේ. එයාලගේ අම්මලා තාත්තලා කැමති නැහැනේ. ඒ උනාට ජනිත් නම් මේ පාර ගෙදර ගියේ දෙකෙන් එකක් විසඳගෙන එනවා කියලා. එයා නම් ඉතින් දැන් උනත් මාව කසාද බඳින්න කැමතියි. එයා කොච්චර කැමති වුණත් එහෙම හිතුමතේට කසාදයක් කරගන්න බෑනේ පුතේ. කසාද කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම. ඒක නිසා ගන්න තියෙන හරියට ගන්න ඕනේ. බලමුකෝ අප්පච්චි. මං හිතන්නේ ජනිත් මේ පාර එනකොට හොඳ තීරණයක් අරන් ඒවි. අර උඩ යනට එවලත් තියෙ. ඒක ඉවරයි කරලා දාන්න ඒක ඉවරයි. ඒකට ඉවරයි එකපාරම ඒ ගත්ත වැඩි එකපාරක් ඉවර කරලා දාන්න. ඒකට ඒ වැඩි ඉවරයි. ආයෙ ඒ වැඩි ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. හරි ඒක තමයි දැන් උඩ අද අනිවාර්යෙන් යවන්න. හරිද? ඒක දැන් හෙටට තියාගන්න බෑ. හෙට වෙන වැඩක් දාගන්න බෑ. දැන් මේ හෙට වැඩි තව පොඩ්ඩක් ඩිලේ වෙනවා ඒකට. අද දැන් අද අනිවාර්යෙන් ඔය උඩට යවන්න. හරිද? ඒක මිස් කරගන්න එපා යවන්න. හවස් වෙන්න කලින් ඒ දාන්න අනිවාර්යෙන්. හරි ඕකේ රයිට් හරි.
good morning uncle. Uncle මං කෞෂි කතා කරන්නේ. ඔව් good morning පුතා. කියන්න. ඒ ජනිත් ගැන පොඩ්ඩක් කියන්න තමයි කෝල් එකක් ගත්තේ. ඔව් මොනවද අපි එක කරලා තියෙන්නේ? නෑ අංකල් මේ ජනිත් කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. අර කෙල්ලගේ ගේ ඇස්සෙමයි කොයි වෙලෙත් රින්ගගෙන ඉන්නේ. හා? මොකද මට තේරෙන්නේ නැහැ. මොකද්ද මොන කෙල්ලද ඒ? ඇයි අංකල් අපේ ඉස්කෝලේ නැටුම් ටීචර් කෙනෙක් ඉන්නවා කියලා. ඔව්. අර මහා ගොඩේ කෙල්ලෙක් අංකල්. පොල් වැඩක්වත් හරියට කරගන්නේ නැහැ. කොයි වෙලේ බැලුවත් ඒ කෙල්ලගේ ඇස්සෙමයි. ඒ ඇස්සේ මේ කෙල්ලගේ ගේ ඇතුළෙමයි කොයි වෙලේ බැලුවත් මෙයා ඉන්නේ. මේ අපි කාට පිස්සුද මේ? මොකද්ද මේ කරලා තියෙන්නේ? අනේ මන්ද අංකල් මං නම් හිතන්නේ ඒ කෙල්ලගේ මුළු ගෙදරම ජීවත් වෙන ඒ කෙල්ලගේ පඩියෙන් අනේ. අපේ කමතර මොකටද? අනේ මන්ද අංකල් කොච්චර කිව්වත් අහන්නේ නැහැ අයිති. ඔන්න වංගට උදේ මෙනවා. හරි පුතා හරි. ඔමින් මේ මම හෙට උදේ මෙන්නම්. නෑ අංකල් කලබල වෙන්න එපා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. හරි පුතා හරි. එහෙනම් මේ අපේ කම මොකද කරන්න කියලා බලලා ඔයා මට විශේෂ දෙයක් තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. හරි අංකල් මං කෝල් එකක් දෙන්නම්කෝ අංකල්ට. හරි පුතා හරි ස්පෙන්ගෙන්. හරි. හරි අංකල් හරි.